ඔයා නෝටිස් කළා තියෙනවද සමහර මිනිස්සු ඔයාව ගණන් නොගෙන ඉඳලා එක පාරම ආයෙත් ඔයාගේ ජීවිතේට එනවා. හරියටම ඔයා හැමදේම අමතක කරගෙන ඉස්සරහට යන්න පටන් ගත්තට පස්සේ ඒක හම්බයක් නෙමෙයි. ඔයා දිගටම මෙසේජ් කරපු කාලේ එයාලා නිහඬයි. ඔයා ඇටෙන්ෂන් දීපු කාලේ එයාලා ඔයාගෙන් ඈත් වෙලා හිටියා. හැබැයි ඔයා සයිලන්ට් වුණ ගමන් එයාලා එකපාරම හායි කියලා එනවා. ඇයි දන්නවද? මිනිස්සු ඔයාව නැති වෙනකම් ඔයාගේ වටිනාකම ඇත්තටම තේරුම් ගන්නේ නැහැ. මිනිස්සුන්ගේ මනස හරි අමුතුයි. හැම වෙලේම ලැබෙන දේවල් මනසට විශේෂ දෙයක් වගේ දැනෙන්නේ නැහැ. ඒ දේ අහිමි වෙනකොට ඒක මනසට අමුතු හිස්කමක් වගේ දැනෙනවා. ඔයා අයින් වුණාම එයාලා හදිස්සියෙම හිතන්න පටන් ගන්නවා. එයා දැන් කාත් එක්කද? මාව අමතක කරාද? මට තිබුණ කන්ට්‍රෝල් එක නැති වුණාද? මේක තමයි ගොඩක් මිනිස්සු වැරදිට තේරුම් ගන්න කොටස. එයාලා හැම වෙලේම ආයෙත් එන්නේ ආදරේ නිසා නෙමෙයි. සමහර වෙලාවට ඔයා නැති නිහනකම දරා ගන්න බැරි නිසා. මොකද ඔයා ඇටෙන්ෂන් දීපු කාලේ එයාලා ඇතුලින් ඒකට හුරු වෙලා තිබුණා. වැදගත් කෙනෙක් වගේ දැනුණු ෆීලින් එක, සැනසීම, Taman ස්පෙෂල් කියලා දැනුණු හැඟීම. ඒ හැඟීම් එකපාරටම නැති වුණාම මනස කලබල වෙන්න පටන් ගන්නවා. ඒකයි සමහර එක්ස්ලා මාස ගණන් ගිහින් ආයෙ මෙසේජ් කරන්නේ. සමහර යාළුවොත් ඔයා ඈත් වුණාම හදිසියෙම ලං වෙන්න පටන් ගන්නවා. ඔයාව ගණන් නොගත්ත මිනිස්සුත් ඔයා ලේසියෙන් හම්බෙන්නේ නැති වුණාම අච්චර ඉන්ට්‍රස්ට් එකක් දක්වන්න පටන් ගන්න ඒකයි. හැබැයි ඔයා කරන භයානකම වැරද්ද මොකද්ද දන්නවද? එයාලා වෙනස් වෙලා ආයෙත් ඇවිත් තියෙන්නේ කියලා හිතන එක. සමහර වෙලාවට මිනිස්සුන්ට මිස් වෙන්නේ ඔයාව නෙමෙයි. ඔයාව ලේසියෙන් රීච් කරගන්න තිබුණු අවස්ථාව. ඒක තේරුණු දවසේ ඔයා බැඳීම් වලට අන්ධ වෙන්නේ නැහැ. ඇත්තම ප්‍රශ්නේ මේකයි. ඔයා නැති හිස්කම දැනුණු කෙනා ඇත්තටම මිස් කරේ ඔයාවද? නැත්තම් ඔයා එයාලට දීපු හැඟීමද? ඉතින් ඊළඟ පාර එයාලා ඔයාට මැසේජ් එකකට රිප්ලයි නොකර ඉඳලා සති ගානකට පස්සේ කොහොමද කියලා අහගෙන ඉද්දි ඔයා මොකද කරන්නේ? දැන්ම කමෙන්ට් එකක් දාන්න.